ලිලී මලකට උමතු නොසන්ඩාල ඇමතිපුතුගේ දඩබ්බර ප්‍රේමාදරය. ජීවිතේ එකපාරක් හරි ආයෙ නවල්වල වගේ ආදරයක් මටත් හමුවුණොත් කියලා ප්‍රාර්ථනා කරපු ඔයාට ලියලා තියෙනවා කාව්‍යා රත්නායක. ලස්සන පොතක්. දඩබ්බර හැඟුමක්. පොතේ නම හැටියටම දඩබ්බර කොල්ලෙක් තමයි ඉන්නේ. අර අපි කතාවට කියන්නේ කිව්වොත් කියන දේ කරන අන්න ඒ වගේ චරිතයක් තමයි මේ පොත ඇතුලේ ඉන්නේ. මේ පොත ලියලා තියෙනවත මේ දඩබ්බර කොල්ලගේ චරිතේ හරිම ලස්සනට ලියලා තියෙනවා. හරියට ගෑල් ළමයි වශී වෙන විදිහට. කාව්‍යා රත්නායක ඔතගේ පළවෙනිම මුද්‍රණයක් තමයි දඩබ්බර හැඟුමක් කියන්නේ. ඉස්සෙල්ලාම මුද්‍රණය කරලා තියෙන්නේ 2025. දෙවන මුද්‍රණය තමයි 2026 කරලා තියෙන්නේ. ඒ වුණාට පළවෙනි පොත කියලා කියන්න බෑ ලියලා තියෙන විදිහට. ඒ තරම් ලස්සනට ලියලා තියෙනවා. එන්නකෝ ඔයාලට පොතේ චුට්ටක් විස්තර කියන්න. මේ දඩබ්බරයාගේ නම තමයි අවිනාත්. අවිනාත් කියන්නේ සල්ලි බලයයි හොඳ පෞරුෂත්වයක්. හොඳ පර්සනැලිටි එකක් තියෙන කොල්ලෙක් විදියට තමයි මේකේ මේ ඕත ලියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ පිරිමි ළමයි ඉන්නවද කියලා මට හිතෙනවා. ඒ ලියලා තියෙන විදිහට ඇතිනේ අපි දන්නේ නැහැනේ. අවිනාත්ගේ පෞල් පසුබිම හරිම ලස්සනයි. අම්මා තාත්තා එයාගේ සහෝදරයෝ ඒ පෞල් පසුබිම හරිම ලස්සනට ලියලා තියෙනවා. එතකොට එයාගේ තාත්තා ඇමතිවරයෙක්. අවිනාත් කවදාවත් තාත්තගේ ඇමතිකම ඉස්සරහට දාලා එයාගේ වැඩ කරගන්නේ නැහැ. එයා යන වෙනම පාත් එකක එයාට තියෙනවා රෙඩ් ලිලි කියලා කණ්ඩායමක්. ඒකේ ඒ කට්ටිය බයික් රේස් යන්නේ, කාර් රේස් අන්න ඒ වගේ දේවල් තමයි කරන්නේ. අලුතෙන් එන කාර් එක බයික් එක ගෙන්නගෙන එයා වෙනම ටීම් එකක් හදාගෙන රේස් යනවා. ඉතින් ඒකේ නායකයා තමයි අවිනාත්. ඉතින් දවසක් ඔය වගේ බයික් රේස් එකක් යනකොට පොලිසියෙන් වෙඩි තියනවා. එතකොට වෙඩි තිබ්බාම අවිනාත්ගේ සහෝදරයෙක්ට තමයි ඒක වදින්නේ. ඊට පස්සේ එතනින් මැරෙනවා. ඉතින් ඔතන ඉඳන් තමයි කතාව ආරම්භ වෙන්නේ. ඉතින් ඒ වෙඩි තියන්නේ පොලිස් නිලධාරියෙක්. එයා තමයි අවිනාත් උමුතුන් වගේ ආදරය කරන සංසාරි ප්‍රාර්ථනාගේ අයියා. ඉතින් එතනින් පස්සේ මේ කතාව වෙනම විදිහකට තමයි ගලාගෙන යන්නේ. සංසාරي කියන්නේ වලව්කාරියක්. ඉතින් ඒ පසුබිම හරීම නීති රීති වලින් වට වෙච්ච පසුබිමක් තමයි සංසාරෙට තියෙන්නේ. ඒත් ඉතින් මේ අවිනාත් ඉන්නව නේද? හරි දඩබ්බරයිනේ ඉතින්. පොතේ හැටියට සංසාරිට තර්ජනය කරනවා. අයියා තින් උණු වැරද්දට නංගිගෙන් තමයි පලිය ගන්න හදන්නේ. ඉතින් මේ හාපැංචියක් වගේ ඉන්න සංසාරිගේ අවිනාත්ගේ ආදර කතාවයි වෛරයයිත් එක්ක තව මේ පොත ඇතුලේ සිද්ධීන් ගොඩාක් සිදු වෙනවා. එක එක චරිත තියෙනවා. කළු චරිත, සුදු චරිත, අලු චරිත. ඒ හැමෝම කවලං වෙච්ච ලස්සන පොතක් තමයි දඩබ්බර හැඟුමක් කියන්නේ. ඔයාලා මේ පොත අරන් කියවලා බලන්න. හරිම ලස්සනයි. හරිම ලස්සන පොතක්. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආයෙ ලස්සන පොතක් අරන් ඔයාලා බලන්න එන්න.